ඒ කියන අවස්ථාවේදී අපි තීරණය කරනවා වමටද දකුණටද ගන්න කියලා. B සංඥා කරලා නිරීක්ෂණය කරලා ඉදිරියට ගන්නවා. C කියන අවස්ථාවේදී ගත්ත තීරණය ක්‍රියාත්මක කරන්න ඕනි. ඒ කියන්නේ ඔය දකුණෙන් එන වාහනයට අපි ඉඩ දෙන්න ඕනි කියන එකයි. අපි ඔය ඉදිරියෙන් නතර කළ කඩ ඉර ඉඩ දෙනු රේඛාවයි. දැන් දකුණින් ආව වාහනය ගිය නිසා ත්‍රිවිල් එක වටරවුම ගන්නවා. ඔය ආකාරයට වටරවුමගෙන ත්‍රිකෝණයේ දකුණු මුල්ලට වාහනය ගෙන වම් අත පැත්තට සංඥා ලාම්පුව දල්වා කණ්ණාඩි බලා සෙමින් වාහනය ඉදිරියට ගෙන නිවැරදි මන්තීරුවේ ගමන් කරනවා. Thank you. We have